ත්‍රි හේතුක ඥාන සම්ප්‍රයුක්තව කරන උත්කෘෂ්ඨ පින්කම්. එහෙනම් ත්‍රි හේතුක ඥාන සම්ප්‍රයුක්ත උත්කෘෂ්ඨ පිනක් කරන්න ඒකාන්තයෙන් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන කරන්න ඕනේ. එහෙම නැත්නම් දුගී මගේ යාචකෙක්ට දාන ටිකක් දුන්නා කියලා, කෑම ටිකක් දුන්නා කියලා, තිරසන් සතෙක්ට කෑම ටිකක් දුන්නා කියලා ඒක ඥාන සම්ප්‍රයුක්ත උත්කෘෂ්ඨ පිනක් වෙන්නේ නැහැ. එහෙනම් ඥාන සම්ප්‍රයුක්ත උත්කෘෂ්ඨ පිනක් වෙන්න නම් ඒකාන්තයෙන් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන එයා අලෝභය, අදේශය, අමෝහය නගාගෙන තියෙන්න ඕනේ. හිතේ ප්‍රසාදයේ උපරිම මට්ටමකට තියෙන්න ඕනේ. ඉතින් හිතේ ප්‍රසාදයේ උපරිම මට්ටමකට තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි මේ පුද්ගලයා ධාර්මික පුද්ගලෙක් වෙන්න ඕනේ. මේ කර්මයේ කර්මඵලයේ තේරුම් අරන් තියෙන්න ඕනේ. බුදු ශාසනයේ මූලික හරය තේරුම් අරන් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තේරුම් ගන්න ඕනේ මේ උත්තමයන් වහන්සේලා නිවන් මඟ පූර්ණ කරනවා. අන්නේ පූර්ණ කරන නිවන් මඟට මෙන්න මේක ප්‍රත්‍යපාසුකම් වේවා. මේ සසරෙන් එතර වෙන්න උන්වහන්සේලා වෙරදරනවා. කෙලෙස් දුරු කරගන්න වෙරදරනවා. අන්නේ කෙලෙස් දුරු කරගන්න උත්තමයන් වහන්සේලාට මෙන්න මේ දානේ පූජා වේවා කියලා අදහසක් ඒ පුද්ගලයා තුළ තියෙන්න ඕනේ. අන්නේ පුද්ගලයා ධාර්මික බවටපත් වෙලා තියෙන්න ඕනේ. එතකොට අපේ දාන වස්තුව එහෙමත් නැත්නම් දාන වස්තුව පිළියෙල කරගන්න විදිහ එහෙමත් නැත්නම් දාන වස්තුව ධාර්මික බවටපත් වෙලා තියෙනවා. ඔබ දහඩිය මහන්සියෙන් උපේන මුදලකින් ඕනේ අන්න එක කරන්න. එහෙමත් නැත්නම් යම් කිසි කෙනෙක් හොරකමක් කරලා ගේන සල්ලි වලින් දාන දුන්නා කියලා ඒක උත්කෘෂ්ඨ පිනක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ධාර්මිකව රස්සාවක් කරලා ඔබ පිළියෙල කරගන්න වස්තුව එහෙමත් නැත්නම් දාන වස්තුව ධාර්මික දෙයක් වෙන්නත් උනේ. අපි පන්සලට මදුරු කොයිල්ලක් පූජා කරා කියලා ඒක ධාර්මික වස්තුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ දාන ටිකක් හදන්න ඕනේ ධාර්මිකව උපේන මුදලින්. හොරකම් කරලා කාගවත් වත්තක තියෙන දෙයක් කඩාගෙන ඇවිල්ලා ඉවුව කියලා ඒක ධාර්මික වෙන්නේ නැහැ. එහෙනම් දාන වස්තුව ධාර්මික වෙන්න ඕනේ. ඒතකොට ලබන පුද්ගලයා එයාගේ ගුණවන්තභාවයක් තියෙන්න ඕනේ. ඒකයි කියලා කියන්නේ සම්බුද්ධ ශාසනය මුල් කරගෙන පින්කමක් කරද්දී ආර්ය මහා සංඝරත්නය මුල් කරගෙන පින්කමක් කරන්න. ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ එහෙමත් නැත්නම් මහා සංඝරත්නය කියලා ගත්තාම අතීතයේ මහා සංඝරත්නයක් වැඩ වාසය කරේද, වර්තමානයේ වැඩ වාසය කරන්නේද, මතු අනාගතයේ පහළවන්නේද කියලා ගත්තාම එතකොට අතීත අනාගත වර්තමාන කියලා මෙන්න මේ තුන්කල් වාසී ආර්ය මහා සංඝරත්නය මෙන්න මේ දානෙට හිමිකරුවන් වෙනවා. ඒකයි පුද්ගල සරණ නොයන්නේ කියලා කියන්නේ. ඒකයි පුද්ගලයෙක්ට මුල් කරගෙන දෙන දාණය ආනිසංස අඩුයි. ඒකයි සම්බුදුවරයෙක්ට එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ මුල් කරගෙන විතරක් එයා දානයක් දෙනවා නම් ඒකේ ආනිසංස අඩුයි. හැබැයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය මුල් කරගෙන දානයක් දෙනවද? ඒකේ ආනිසංසය අසංකේයයන් අපමෙයයන් වදාමි කියලා දෙනවා. ඒක කියන්නේ අනන්ත අප්‍රමාණ වූ පිනක්. ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. එතකොට මේ පුද්ගලයා ධාර්මික වෙලා තියෙන්න ඕන. දාන වස්තුව ධාර්මික වෙලා තියෙන්න ඕන. එතකොට ලබන පුද්ගලයා ධාර්මික පුද්ගලයන් වෙන්න ඕනේ. අන්න එහෙම කරන පින්කමකට කියනවා ත්‍රි හේතුක ඥාන සම්ප්‍රයුක්ත උත්කෘෂ්ඨ පිනක් කියලා. ත්‍රි හේතුක කියලා කියන්නේ අලෝභය, අදේශය, අමෝහය තියෙන. එහෙනම් දාන වස්තුව දේලිවරලා හිතනවා නම් අනේ ඇයි දුන්නේ? අපරාධි දුන්නේ. තව චුට්ටක් අඩුවෙන් දෙන්න තිබ්බනේ කියලා හිතනවා නම් අන්න එතන අලෝභය කියන දේ අඩුයි. අද්වේෂය තියෙන්නත් ඕනේ. මිනිස්සුත් එක්ක තරහ මරහ වෙලා අපි හිංසාවටපත් කරලා නෙමෙයි දාණය දෙන්නේ. කාත් එක්කවත් තරහ මරහ වෙලා නෙමෙයි දාණය දෙන්නේ. එහෙමත් නැත්නම් සමහරු ඉන්නවා මේ ස්වාමීන් වහන්සේ හොඳයි, මේ ස්වාමීන් වහන්සේ හොඳ නැහැ. අර පන්සල හොඳයි, මේ පන්සල හොඳ නැහැ. අන්න ඒ විදිහේ තරහ සහගත, ද්වේෂ සහගත සිතුවිලි මුල් කරගෙන කරනවා නම් පින්කම ඒක අලෝභ ආදේශ අමෝහ වෙන්නේ නැහැ. එහෙනම් මෝහය මුල් කරගෙන කරනවා නම් ඒ කර්මයේ කර්මඵලයේ තේරුම් ගන්නේ නැත්නම්, දන්නේ නැත්නම් ඇයි මම මේ කරන්නේ? මොකද්ද මේක කරාම ලැබෙන්නේ? ඒගොල්ලොන්ට මොකද වෙන්නේ මේක දුන්නා? ඒක දෙන අපිට මොකද වෙන්නේ කියලා ඒ මුකුත්ම දන්නේ නැත්නම් ඒක මෝහ සහගත පිනක් වෙන්න පුළුවන්. එහෙනම් අලෝභය, ආදේශය, අමෝහය නගාගෙන තියෙන්න ඕනේ. හිත උපරිම ප්‍රසාදයටපත් වෙලා තියෙන්න ඕනේ. සම්බුද්ධ ශාසනය මුල් වෙලා තියෙන්න ඕනේ. පුද්ගලයා ධාර්මික බවට පත් වෙලා තියෙන්න ඕනේ. දෙන දාන වස්තු ධාර්මික එකක් වෙන්න ඕනේ. ලබන පුද්ගලයා ධාර්මික පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒකයි කියලා කියන්නේ මහා සංඝරත්නය මුල් කරගෙන පින්කම කරන්න. එතකොට ත්‍රි හේතුක ඥාන සම්ප්‍රයුක්ත උත්කෘෂ්ඨ පිනක් වෙනවා. ඒකාන්තයෙන් ඔබට කෙදිනකෝ බුදු වෙලා, පසේ බුදු වෙලා මහරහත් බවට පත් වෙන්න ඒකාන්තයෙන් ඒ පින හේතු වෙනවා. මයි අන්න ඒ විදිහට පින්කම් කරන්න පුරුදු වෙන්න ඕනේ.